තාම සර් තාම ඇවිල්ලා නැහැ. ඔයාට පේනවද? අනේ එයාව මට කෝල් කරන්න දිහා නම් මම බිසි. ඔයාට ඕන නම් ඔය පස්සේ එළ බලන්න. අනේ ඔයා මට කෝල් කරන්න නැත්නම් මම බිසි. මට ඕන නම් ඔය පැකින් මගේ ඇවිල්ලා බලන්න. Why? Leave? Are you serious? Why do you need any leave? Okay, your head approved. So, no, we can't give any. No, he's not going to approve. Definitely, he's not going to approve. It's January, you know. Salary එක ආවේ නැහැ ගිය මාසේ. මම හිතනවා වැඩ කළේ නැහැ. ඒ නිසා වෙන්නේ නැති. ඒකට ඉතින් මට නම් කරන්න දෙයක් නැහැ. මොකද බලන්න ඕනේ? attendance. මට නම් ඒක බලන්න විදිහක් නැහැ. ඔයාලා බලනවා සිස්ටම් එකෙන් බලා ගන්නකො. ඔයා දන්නේ නැද්ද? ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඇත්තටම. මොකද ඔයා ඒව දැනගන්න ඕනේ. ඒවා අපි නෙමෙයි කියලා දෙන්නේ. ඒක ඔයාගේ වැඩ. බෑ. දැන් සර් හම්බ වෙන්න බෑ කාටවත්. නෑ සර් කිව්වා එවන්න එපා කියලා කාවත්. නෑ දැන් බෑ හෙටත් බෑ. නෑ මං හිතන්නේ ඊළඟ මාසේ තමයි මට ආපහු සර් හම්බ වෙන්න පුළුවන් වෙන්නේ. yes. මොකද්ද වෙන්න ඕනේ? නෑ මේක මට දැම්මම පුළුවන් ඔය ෆයිල් එකට ලෙටර් එකක් දාන්න. warning letter එකක්. Who do you think you are? මොකද්ද ඇඳගෙන ඉන්නේ තියෙන්නේ? You thought this is a Tozy boutique or something? This is an office, you know? Resign වෙන්න. මෙහෙම ඔයාට ඕන විදිහට එන්නයි යන්නයි එහෙම කරන්න බෑ. මේ කම්පැනි එකක් නේ. මට දැම්ම පුළුවන් ඔයාගේ ෆයිල් එකට warning letter එකක් දානවා resign වෙන්න හදුවා කියලා. අන්තෝරුව මම වැඩ කරන. එතන තමයි මාහට ඇති විනෝදය. දැම්ම පෙටි කෑෂ් ගන්න බෑ. මම තාම කවුන්ට් කරලත් නැව පස්සේ එන්න. ඔය 8 කියලා කරන්න දෙයක් නෑ. මේක කවුන්ට් කරන්න ඕනේ හරියට. මොකද්ද? පේමන්ට් එක ගිහින් නැහැ. ඉතින් මෙහෙමයි මට තියෙන ඔයාගේ පේමන්ට් විතරක් නෙමෙයි මට තව පේමන්ට් තියෙනවා කරන්න. ඔව්. ඔය ටිකක් ඉන්න. ඕක විතරක් ඉක්මනට කරන්න කියලා බෑ. ඔඩර් කැන්සල් වෙනවා. ඉතින් ඒකට මට කරන්න දෙයක් නෑ. ඔයා මොන හරි කරගන්න. ඔයා ඉතින් ඕක ඔඩර් එක දාන්න කලින් හිතන්න ඕනේ. මම මොනව කරන්නද? විකාර බෝනස් එක මම කොහොමද දාන්නේ? මමද බෝනස් පේමන්ට් කරන්නේ. HR එකෙන් ගිහින් අහන්නකො. බලන්නකෝ නේ මේගොල්ලෝ මෙතන අපි පේමන්ට් කරන නිසා හැම එකටම එනවා මෙතනට දුවගෙන. විකාර. මොකද්ද මේ? මේක පේමන්ට් කරන්න බෑනේ මෙහෙම. ඔයා ඩිරෙක්ටර් එකෙන් සිග්නේචර් එකක් ගේන්න ඕනේ. 250යි කියලා බෑ. ඔයාට පිස්සුද? මේ කම්පැනි එකේ සල්ලිනේ රුපියල් 250 කියලා අතාරින්න පුළුවන්ද? පිස්සු කතා කරන්නේ නැතුව ඩිරෙක්ටර් එකෙන් ගේන්න සිග්නේචර් එකක්. විකාරනේ. අර්ජන්ට් පේමන්ට් මුකුත් දාන්න බෑ. අද අපි හොඳටම බිසි. මේ සල්ලි ගස් වලින් කඩන්නේ නැහැ අපි. ඔඩිට් එකේ ඔයාලට තියෙන මෙතන පේමන්ට් බලන එක විතරද? පෙටි කෑෂ් එක විතරද ඔයගොල්ලෝ බලන්නේ? ඔයාලට වෙන වැඩක් ඇත්තටම නැද්ද? පුදුම කරදරයක් වුණානේ මේක. ඔයාලා හිතන්නේ අපි හොරු කියලාද? විකාර. What is this? Date is wrong. මේක expire වුණ එකක් නේ. ඔයා දන්නේ නැද්ද මාස 3ක් ඇතුළත ගේන්න ඕනේ කියලා බිල? පිස්සු විකාරනේ මේවට පේමන්ට් කරන්න බෑ. ඔයාගේ හෙඩ් නෙමෙයි බහිරව අප්‍රූව් කළත් පේමන්ට් එක කරන්න බෑ. එච්චරයි. විකාර. කිලියේ money මේක. Hey babe, you're here for the interview? Great. What do you want? You want matcha, bubble tea? Unfortunately, they haven't approved beer during interviews. If not, I could have got you one. Okay, what's your expectation? Only that much? Bestie, listen. These guys, they have money. Ask for more. What about 1 million? So in this company, you have got all the things you want, girl. Okay? So we have a gym, we have a mini club, we have a gaming area if you are a gamer, you know, and also, okay, you are doing TikToks, right? If not, you should start it, girl. So we have a separate area to do TikToks, reels and stuff, you know, it's like a studio. And also if you want to do some podcast, we have a separate area for that as well. Work? Oh, that's optional, girl. Don't worry about that. Bro, are you okay? Stress? OMG, what do you mean? What are you even doing here? Take leaves, okay? Like, get 3 months, it's approved. Don't even worry about work. Just pack your bags and go home. Hey, I'm just thinking whether we should get rid of these millennials as well. Oh yeah, you're right. Yeah, they're sort of cool. Yeah. They're kind of okay, yes. So I'll send those termination letters to that older group, right? Okay, yeah. I got it. I'll do it now. Hey, bestie. You look dull. What happened? You're on your periods? Oh my god, why did you even come to work? You're not supposed to be here. Take 5 days off, girl. I'm telling you. Like, seriously. It's a crime. You're not supposed to work. Guys, tomorrow it's going to be a holiday. No, I just decided it. I thought we need a break. You look way too professional. It's against our vibes.
Yeah, like wear some shorts or something. Yeah, you know. Oh, you did not get your promotion. I'm so sorry, girl, but it's simply because you don't vibe. You know, like you're always on time. You're not even taking any leave, and also you don't question. You just work, and you are very workaholic. You know, those are like going against our vibes and policies. කෝරුව කංකෝරුව මම වැඩ කරන එතන තමයි මාහට